Welcome back to the European Travel with Pradeep channel එකට. ඉතින් ඔන්න අදත් අපි එකතු වෙලා ඉන්නවා ලස්සන වීඩියෝ එකක් කරන්න ආරම්භීමටයි. ඉතින් අද අපි ඉන්නේ ඉතාලියේ තරමක් දුර නගරයක තමයි පීසා නගරේ ඉඳන් කිලෝමීටර් 18ක් 19ක් විතර වගේ ඈතින් තියෙන නගරයක තමයි අද විශේෂත්වය පරණ ගොඩනැගිලි සමූහයක් ඇතුලේ තියෙන හරියටම කාලු කොටුවේ ඇතුලේ වගේ ඊටත් වඩා ලොකු වෙනසක් තියෙන පැරණිම නගරයක් තමයි මේක. බලකොටුවක් ඇත්තටම බලකොටුව ඇතුලේ තමයි මේ හැමදේම මේ කඩ හැමදේම රෙස්ටුරන්ට්ස් ගොඩක් ලස්සන ෂොප් තියෙනවා. ඒ වගේම හිස්ටරිකල් මූවමන්ට් විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් අපි බලමු ඇතුලේ ගිහිල්ලා තවත් විස්තර ටිකක් හරියට මට මේකේ විස්තර ටිකක් මුලින් බලා ගන්න බැරුව ගියා ඇත්තටම. ඉතින් අපි බලමු ඇස් දෙකෙන්ම. ස්වානේවිස් ගොඩක් තියෙනවා. සැන් ගිහමියෝ කියන නගරය තමයි මේක ඉතාලියේ පිටලා තියෙන්නේ. ඉතින් සැන් ගිහමියෝ අපි යම් ලස්සන ෂොප් එකකට චොකලට් රැස්සක් කිව්වොත් පිළිගන්නවත් දන්නෙත් නෑ. මියා මාමා what they famous චොකලට් රැස්සක් තියෙන මෙතන. Do you want to try chocolate? Yes, sure. Hazelnut, pistachio. Nuts better. Yes, thank you. Good. Hello. Hi, do you want to try See you around. Okay. අතින් අපි ආවේ 47 දෙනෙක්කින් සමන්විත පිරිසක්. ඉතින් ලොකු පිරිසක් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. හැමදාමත් අපිට ට්‍රැවල් අනුග්‍රහය අපේ දක්වන්නේ ඇන්ටනියෝ. ඉතින් අදත් ස්තුතියි එතුමාට අපිට මේ වගේ තැන් හැමදාමත් පෙන්වන්න නිසා. රයිට්, අපි යන් විශේෂ තැනකට death with marriage new dino godak. ini ඇත්තටම ලස්සන සිටි එකක්. පැරණි නටබුන් නගරයක්. දැන් මේක බිස්නස් නගරයක් බාටයි පත් වෙලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම් වයින් ෂොප් තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. බලන්න මේ බිල්ඩින් තාමත් පරණ විදියටම තියෙන ලස්සන. ඒවා ඒ විදියටම ආකාරයටම රැකගෙන තමයි මම මේ බිස්නස් කරගෙන යන්නේ. බලන්න මේ උඩු අසු කොච්චර පරණද කියලා. මේ ලයිට් උනත් හැමදේම පරණ විදියටම රැකගෙන තියෙනවා. දෝවල් උළු අසුනත් බලන්න ඒ පරණ ගැම්මම තියෙනවා. පරණ භාවයේ පුරාණ භාවයේ ආරක්ෂා කරගැනීමම තමයි මේ ව්‍යාපාර ඒ විදියට කරගෙන යන්නේ. ඇත්තම ගාලු කොටුවේ අපිටත් ලංකාවේ තියෙන මේ වගේම සංචාරකයන් බොහෝ පිරිසක් නරඹන. රයිට්, අපි බලමු ඊළඟට ඩ්‍රෝන් ෂොට් කීපයකුත් තමයි අවශ්‍ය කරනවා. මේ වගේ නගරයක ආවම ඉතින් ඇත්තටම චයිනීස් ප්‍රොඩක්ට් තියෙනවා. චයිනීස් ලෝගෝකුත්. රයිට්, අපි යමු ඉස්සරහට. විස්තර තියෙනවා. බලන්න මේ ටවර්ස් වල ලස්සන. පිරිසෙන් තරමක් මිදිලායි මම ඉන්නේ. ඉතින් මට ටිකක් ඉස්සරහින් යන්න වෙනවා. මොකද නැත්නම් එයා මිස් වෙනවා මට.
අද සෙන්සුරාදා දවසක් ඉතින් ඉතාමත් ලොකු පිරිසක් අද ඉන්නවා ටුවරිස්ලා. ඉතාලි ජාතිකයන් පමණක් නොවෙයි රොමේනියාව, බ්‍රසීලයේ, ෆ්‍රාන්සේ සහ ජර්මනියේ වගේ මේ කිට්ටු රටවල් ගොඩාක්, ස්විස්ලන්ඩ් වගේ රටවල් ගොඩකින් සංචාරය සඳහා මේ නගරයට පැමිණෙනවා. ඉතින් අපි බලමු තවත් ලස්සන ඉස්සරහට තියෙනවා. සංචාරකයන්ගේ තෝතැන්න කිව්වොත් ඉතාමත් නිවැරදි. Sì, volentieri. මට විදි තියන්නේ ඇත්තම ඉතාමත් පුංචි විදිවල තමයි හැමෝම බ්‍රේක් එකක්. ඉතාලියේ ප්‍රසිද්ධිය තමයි අයිස්ක්‍රීම් වලට. හොඳ ඉල්ලුමක් තියෙනවා මේ අයිස්ක්‍රීම් වලට. පොඩි ඇක්සිඩන්ට් එකක්. ලස්සන පල්ලියක් තමයි ඉතින් අන්තිමට අපිට හම්බ වුණේ. රයිට්, අපේ ගෲප් එකේ ඉන්නවා. ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඕ ඉන්නවා අපේ ගෲප් එක. ෆොටෝ ගන්න. Ehi, una dica. N-am auzit, dar mi-am dat seama de gesticulare. රයිට්, ඔයාලට දැක ගන්න පුළුවන් වුණා ඔන්න අපේ ගෲප් එකත් ලොකු ෆොටෝ එකක් ගත්තා. හැමදාමත් අපිට මේ වගේ ලස්සන තැන් ගෙනන්නේ මේ ගෲප් එක තමයි. ඉතින් අපිට ඉතින් අපි හැමදාමත් ලස්සන තැන් බලන්න ඔයාලට පෙන්වන්න මගේ channel එකත් එක්ක දෙතලා ඉන්න. නැවත ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අද මේ වීඩියෝ ටිකක් දිග නිසා මම ඉතාමත් ඉක්මනින්ම නැවතත් ඔයාලා එකතු වෙනවා. අද අපි ඉන්නේ ඉතාලියේ තවත් නගරයක ලස්සන. ඉතින් හැමෝම නැවතත් මේ ට්‍රාවල් ප්‍රදීප් in Europe